සන අපි කොයිටද යන්නේ? යුද්ධයක් ඇවිල්ලා තියෙනවලු. අපේ සැපයු මඩාල වෙලා තියෙනවලු. මිනිසුන්ගේ තිබිච්ච ශක්තිය, මිනිසුන්ගේ තිබිච්ච හැකියාවන්, මිනිස්සු හදා වඩාගත්ත ව්‍යාපාර, මුදල් එන මාර්ග, ඒ සියලු දේ එක් නිමේෂයකින් නතර වෙලා බිය, සැක අපිට මොකද්ද වෙන්නේ කියන මේ සංකාවෙන් මනුෂ්‍යත්වය නැවත වෙලාගෙන තියෙනවා. Good morning. ජේසු පේටයි අපිට කතා කරන්න දෙයක් තියෙනවද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපි අදහමින් මේ මිහිකත තුළ ගමන් කරන මේ ජීවිතය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් ඉගෙන ගත්ත දේ, ඔවුන්ගේ හැකියාවන්, ඔවුන්ට ලැබිච්ච දායාදයන්, උරුමයන්, ඔවුන්ගේ ව්‍යාපාර ඔවුන් සමච්චල් කරනවා දෙවියන් වහන්සේ වදාහන මිනිසුන්ව. මේ ලෝකෙ මිනිස්සු සමච්චල් කරා ජේසුස් වහන්සේ වදාපු මිනිසුන් එදා ඇන්ටියෝක් වලදී. මේක තමයි බයිබලයේ අපිට උගන්වන්නේ. ඉස්සල්ලාම ජේසුස් වහන්සේ වදාපු මිනිසුන්ව සමච්චල් කරා ඇන්ටියෝක් කියන නුවර යුදාව ජනපදයේ. යුදරව අවබෝධ කරගන්න අදටත් දෙවියන් වදාහන මිනිස්සෙක්ව මේ ලෝකය පටස් ගාලා ඉක්මනින්ම නූතන සමාජය තුළ කමෙන්ට් එකකින් හරි නෑදෑ ගෙදරකට ගියාපුවම හරි ඔබ ගැන යම් දෙයක් කියනවා. මොකද ඔවුන් දෙවි කෙනෙක්ව අදහන්නේ නැහැ. ඔවුන් දෙවි කෙනෙක්ව අදහන මිනිස්සෙක් අදහන්නේ මොකද්ද කියලා තේරෙන්නෙත් නැහැ. ඔවුන් හිතන් හිටියේ ඔවුන්ගේ ජීවිතය තමයි පර්වතය, ඔවුන් තමයි වැඩකාරයෝ, ඔවුන්ගේ ජීවිතය තමයි හැම දෙයක්ම වෙන්නේ. ඒකින්ද ඔවුන් දෙවියන් අදහන මිනිස්සුන් සමච්ච කරන. මොකද හේතුව ඔවුන් දන්නේ නැහැ දෙවියන් වහන්සේ වදහන්නේ ඇයි කියලා. අද 100ට මම මුළු ලෝකෙම වැඩක් වෙන්නේ නැහැ. මම කතා කරන්නේ ලංකාවේ ශ්‍රී ලාංකිකයන්ට. ලංකාවේ ඉන්න බිලියන 2කට වැඩිය අධික සෙනඟ, මිලියන 20ක් ඒ සෙනඟට මේ වෙලාවේදී බොහෝ බයක් තියෙනවා. අපේ ජීවිත මොකද්ද මේ යුද්ධෙන් වෙන්නේ? මගෙන් ඇහුවා කෙනෙක් ප්‍රොෆෙට් ලංකාවටත් මිසයිල වදීද කියලා. බොහෝ මිනිස්සු බය වෙලා මගේ Facebook page එකෙන් මට මගේ church එක office එකෙන් කියනවා බොහෝ කට්ටිය නොයෙක් කමෙන්ට් දානවා යුද්ධ නතර කරලා දෙන්න බැරිද කියලා. බොහෝ වෙලාවන් වලදී මේ වගේ අවස්ථාවන් අපිට ලස්සනට පෙන්නනවා. ඇයි අපි දෙවියන් වදහන්නේ? ඇයි ඔවුන් අද බය වෙලා ඉන්නේ? ඔවුන් අද බය වෙලා ඉන්නේ ඇයි? ඇයි මිනිස්සු බය වෙලා ඉන්නේ? තමුන්ගේ රස්සාව බලාගෙන තමුන්ගේ මොනා වෙයිද, මේ මාස ඉවර වෙන්න ඉස්සෙල්ලා මොනා හරි වෙයිද? ඔබ අවබෝධ කරගන්න ජේසුස් වහන්සේ වදාන මිනිස්සු බය වෙන්නේ නැහැ. තැති ගන්නෙ නැහැ. මොකක් වෙයිද කියලා සැක කරන්නේ නැහැ. ඒ මිනිස්සු සංකාවෙන් දවස ගත කරන්නේ නැහැ. ඔවුන්ට ජේසුස් වහන්සේ කිව්වා දවසේ කරදර දවසේ සෑහෙයි. හෙට දවස ගැන කරදර වෙන්න එපා. මගේ සෙනෙහවන්ත දරුවා, ආදරණීය ශ්‍රාවකයා, ඔබ අදහන්නේ ජේසුස් වහන්සේ නම්, ඔබ අදහන්නේ දෙවියන් වහන්සේ නම්. මේ මුළු ලෝකෙම බය වෙලා ඉන්න වෙලාවේ ලෝකෙටම පෙන්වන්න ඔබ ඇයි දෙවියන් වැදහැව්වේ කියලා. මේ පණිවිඩය නැවත අහන්න. මොකද මම තවදුරටත් කතා කරන්න ගියොත් දේශනාවක් වෙනවා. ඔබගේ දවස ලස්සනයි. මේ පණිවිඩය නැවත අහන්න. සැබවින්ම දෙවියන් අදහන මිනිස්සෙක් බවට පත් වෙන්න.